ආයිබෝවන් වාහන මිල වැඩි වේද වාහන මිල අඩු වේද 2026 අගෝස්තු මාසයේ නම් මේ මාසයේ පනවා තිබූ අධිභාරය 2026 12:31 දක්වා දීර්ඝ කරලා තියෙනවා. වාහන ආනයනය මත පනවා තිබූ අධිභාරය දීර්ඝ කළ පසු වාහනවල මිල අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවන්නේ නැහැ. මොකද මීට කලින් 150ක අධිභාරයක් පනවා තිබු නිසා. මේ 150ක වාහන අධිභාරය බලපාන්නේ වාහන අලුතින් ආනයනය කරන විටයි. හැබැයි ලංකාවේ සේල්කාරයන් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට තමන්ගේ සේල් වල තියෙන වාහනවල මිල ගණන් බොහෝසේ ඉහළ දමනවා. ඉතින් ඔයාලත් මේ ගිනි ගණන් වලට වාහන ගන්නවාද? මේ අවුරුදු 20ක් 30ක් පරණ වාහනවල සියලුම කොටස් මේ වෙන විට ගිවි අවසන් වෙලා තියෙනවා. ඉතින් මෙම කොටස් නැවත යෙදීමට විශාල මුදලක් අපිට වැය වෙනවා. ඉතින් මෙම වාහනයක් අරගෙන ඔයත් කැමතිද ගරාජ් ගානේ රස්තියාද වීමට? ඉතින් ලංකාවේ පැරණි වාහනවල මිල අනිවාර්යෙන්ම ඉදිරියට අඩු වෙන්න ඕන. ඉතින් ලංකාවේ වාහන මිල ගැන ඔබගේ අදහස යටින් කමෙන්ට් කරන් යන්න.